Hi guys, welcome to Food Trackers. Asha and Kavi. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා අදත් ටිකක් දැන් මේ අපි අද උදෑසන පිටත් වෙච්ච ගමනේ අද පොඩ්ඩක් අපි හවස් වෙනකොට ඇවිල්ලා ඉන්නවා තවත් ඒ කියන්නේ අපි බජට් ප්ලේස් හොයාගෙන යන ගමක් මේ තියෙන්නේ. මේ දවස් ටික ඇත්තටම කට්ටිය ඉල්ලන්නේ බජට් ප්ලේස්. අනිවාර්යෙන්ම. ඉතින් අපි ඒකින්ද ඒක හොයාගෙන යන ගමනේ චුට්ටක් අපි මේ පාදුක්කෙන් ඇතුළට එන්න ටිකක් සුපිරි තැනක් තියෙනවා කියලා අපිට ආරංචියක් ආව සුපිරිම තැනක්. පොඩියට කරන් යන ලස්සන තැනක් මාර බජට් එකට රසම රස කෑම ಜಾති අයිටම් කීපයක් තියෙන පට්ටම තැනට තමයි අපි එල්ල ඉන්නේ. ඒකයි මේ ඇවිල්ලා ග්‍රාමීය මට්ටමේ දේවල් ඉතින් ඇත්තටම මේවා තියෙන්නේ තමන් අපි අර වෙනදා අර නිකන් අර රෂ් එකේ ගිහිල්ලා කන ඒ කෑම නෙමෙයි. ලංකාවේ YouTubers ලා වැඩියෙන්ම යන්නේ නැති තැන් වලට තමයි අපි යන්නේ. මොකද මේ වගේ ගම් ඇතුළට ගිහිල්ලා මේ වගේ අස්සවල් වල තියෙන ඒ කියන්නේ පොඩියට ලස්සන කරන් යන මේ වගේට අත හිත දෙන්නෙම ගොඩක් එන්නේ නැහැ. ඒකයි අනිත් එක තමයි ආශා මේක. පස්සන ගොඩක් අය යන්නේ. දැන් අපි මේ කේස් එක අපි මේ විදිහට මේ හදාගෙන ආපු මේ ගමන මේක අපිට ඕන වුණා අපි දැන් හැමෝම ගහන කලාවෙන් පොඩ්ඩක් පැත්තට ගිහලා බජට් කියන කලාව ගහන ගමන් දැන් අපි කොල්ලෝගේ ආසෙන් ට්‍රැවල් කරලා ගන්න නේ. අනිවාර්යයෙන්. ඉතින් මේ ට්‍රැවලින් එක දැන් මොකද අනිත් එක කියනවනේ කවි ට්‍රැවලින් ගැන කියනකොට මේ පාදුක්ක පැත්තේ කියන්නේ ඉතින් ඔය නාන්න කරන්නේ ගොඩක් ලස්සන ප්ලේස් තියෙන තැනක් නේ ඉතින් වීකෙන්ඩ් වලට. ඔව් සෑහෙන කට්ටිය මේ පැත්තේ එනවා ඉතින්. එහෙම එන අයට ඉතින් හොයාගෙන මේ වගේ තැනට ඇවිල්ලා නේ පොඩි කෑමක් කාලා කියන එක පාඩු වැඩන්නේ. මේක ඇවිල්ලා ඒගොල්ලොන්ටත් දෙන අත හිතක් ඕගොල්ලෝ ඒ වගේම තමයි ඉතින් මේ වගේ තැනක මේ හරි නිස්කලංකයි ලොකු රෂ් එකක් නැති. ඔව්. තදබද නැති කියන්නේ මානසික සුවයෙන් කන්න පුළුවන් තැන් මේවා. අනිත් එක ඒකත් කියන්න ඕනේ ඉතින් මේ වගේ කඩවල් කරන්න මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ ලොකු වාහන අරගන්නවත් ලොකු දේවල් ගන්න නෙවෙයි. ඉතින් මේගොල්ලන්ගෙත් එදිනෙදා ජීවන ගමනට උදව්වක් කරගන්න තමයි ඉතින් මේ වගේ කඩ කරන්නේ. ඔන්න එදා ලොකේෂන් එක ගැන කියනවා නම් අපි පාදුක්ක නගරෙන් පොඩ්ඩක් ඇතුළට වෙන්න ඉස්සරහට එනකොට මාදුලාව හොරගල කියන අපි ගමට තමයි වෙලා තින්නේ. ඒ හොරගල වටරක ස්ටේෂන් එකට යන ප්‍රධාන පාර. ඒ පාරේ හොරගල තියෙන ග්‍රාමීය බැංකුව ඉස්සරහා තියෙනවා. ඒ ග්‍රාමීය බැංකුවට ඉස්සරහා තමයි මේ පොඩි කඩේ තියෙන. හැබැයි මේක උදේ ධම්ම නැහැ. දවල් 2-3 විතර ඉඳන් තමයි තියෙන්නේ හවස. අනිත් එක මේ ආශා කියන්න ඕනේ දැන් මේ අපි යන මේ කඩ මේවා කෑම රස නැහැ කියන්න බෑ රසයි. ඒ නිසා අර ගෙදර හදන අද්දකින් හදන කෑම නෙමෙයි. අන්න ඒ අනිත් පහේ ටික තුන පහේ ටික ඒ වැටෙන ටික ඔක්කොම අර ඔරිජිනල් අර මේ අපි කඩෙන් ගන්න ජරාවල් නෙමෙයි. අනිවාර්යයෙන්. ගෙවල් වල හදන ඔතොන්ටික් පහේ ටික තමයි වැටෙන්නේ. ඒ හින්දා මේවා මේ වැඩි වෙලා තියෙන්නේ නැහැ. මේ දැන් මේ අපි එනකොටත් මෙතන තියෙන බඩු වලින් 3 කාලක් කරලා පොඩ හවස් තුන එන්න ඇත්තටම මොකද අපිත් පොඩ්ඩක් රෂ් එක යන ගමනක් අසානේ. මේකේ එක ගමනක් යන ගමනක් නෙමෙයි. අපි මේ එන්නේ පොඩි ට්‍රැවල් එකක්. අපි දෙන්නගේ ට්‍රැවල් එකක්. මේකේ ට්‍රැවල් එක තමයි ෆුඩ් ට්‍රැවල් එකක්. අපි මේ ෆුඩ් කලාව මේ අපි කියන්න ඕනේ ආශා ඒකයිල. දැන් මේ ස්ටාර්ට් එකේ කියන්න ඕනේ දැන් නෙමෙයි. නමුත් ට්‍රැකර්ස් කියන එකේ තේරුම තමයි යන්නේ. අන්න ඒක තමයි තේරුම. ට්‍රැක් කරන එක තමයි අපි කරන්නේ. අපි ට්‍රැවලින් එකක් යන නිසා අනිත් එක තමයි මේ ට්‍රැවලින් කියන මෙතඩ් එකට අමතරව අපි නේද මේ කන්සෙප්ට් එකට අමතරව දැන් අලුතෙන් ඇක් සෙලිබ්‍රිටිත් එක්කත් පොඩි දෙල්ලමක් යනවා. ඒක ගැන අපි කතා කරමු ඊට පස්සේ අපි බලමු. මුලින්ම අතට ගිහලා බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. අපි කෑම රසයි කියනවා. නැත්තම් නෑ කියනවා. රයිට් ඉතින් මේ පේනවනේ නිකන් අමුතු වයිබ් එකක් තියෙන ග්‍රාමීය වයිබ් එකකට ඇවිල්ලා තියෙන වෙලාවේ මේ මුදලාලි මහත්තයෙක් අලුතෙන් ගෙනල්ලා තියෙනවා මේ කඩේට. මුදලාලි ඇතුළේ ඉඳලා අපිට බඩු දෙනවා කිව්වා. අයිබෝ ඔයා. ඉතින් මේ ඇත්තටම හරි සුන්දර මේ පරිසරයක් සහ නිත්‍ය තමයි මේ අර මැටි ගෙවල් එක්ක තියෙන නේද අර ග්‍රාමීය ගතිය ඒක අමුතුම දෙයක්. අනිත් එකම සුවඳ ඒ සුවඳ එක්ක ඇත්තටම මේ අපි මෙතන ඇත්තටම බලාපොරොත්තු වුණේ කෑම ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර තියෙන අපි වෙනද කන ගණන් වලට වඩා ගොඩාක් අඩුවෙන් මෙතන යනවා. සහ අනිත් එක තමයි මේ මෙතන වරයිටිස් ටිකක් තියෙනවා. ඉන්දියාප්ප තියෙනවා. ඒ වගේම තමයි නූඩල්ස් තියෙනවා. එලෝල් රොටි තියෙනවා. තව ජාති පේනවා අපිට ඉන්දියාප්පත් මට දෙන්න ඉන්දියාප්ප ජාති දෙකම තියෙනවා නේ. සුදු ඉන්දියාප්ප රතු ඉන්දියාප්ප දෙකම තියෙනවා. රයිට් මේ නූඩල් එක බලන්න ගයිස්. ආශා මේ කීයද ගාන කිව්වේ? රුපියල් 120යි නේ. රයිට් මේ බලන්න මිත්‍ර භාගයකුත් එක්ක මිත්‍ර භාගෙත් එක්ක නූඩලක් තියෙනවා 120යි. ඉතින් සාමාන්‍යයෙන් උදේකට උනත් හවසකට උනත් මේ උදේ නෑනේ අපේ හවස තියෙන්නේ නේ. රයිට් ඉතින් හවසට ඔන්න නූඩලයක් ගන්න පුළුවන් කෙලින්ම රුපියල් 120 වෙන 120ට නූඩල්ස් හම්බෙන්නේ නෑනේ කොහෙවත්. අනිවාර්යෙන්ම. ඔව් ඉතින් ඒක සහ මේ මොකද්ද මේ රුපියල් 70ට සුපිරි එළවලු රොටි ඔන්න. රයිට් මෙන්න කෙලින්ම හොඳ පේනවනේ thickness එක. හොඳ thickness එකක් තියෙන එළවලු රොටියක් එනවා. මේක රුපියල් 70යි වෙන්නේ. ඔව්. ඉතින් මේ ෂෝටිස් වලින් බලුවොත් රුපියල් 70ට නෑ එළවලු රොටි 100න් උඩනේ යන්නේ ආසා. ඔව්. ඒ වගේම මොනවද මේ? මේ පරිප්පුවඩේ කීයද? ඈකේ පරිප්පුවඩේ කීය? රුපියල් 15ට ඔන්න පරිප්පුවඩේ. මෙන්න මේක මොකද මේ උඹලාට වැඩේද? මෙන්න උඹලකට නම් ගණන්නේ. උඹලකට ගණන්. ඉතින් මේ ඇවිල්ලා
මේක අපි මේක නෙමෙයි මීටර් පොඩ්ඩක් පොඩි වැඩේ එක අපි ඉස්සර 10ට 5 කියලා ගෑවේ. ඉවරයි. ඔය අන්තිම දැන් එහෙම හම්බෙන්නේ නැහැ. ඉතින් මේ අවසාන හරියන්නේ මං කිව්ව එක ඉවර වෙන්න කිට්ටු තමයි අපි ආවේ. මෙන්න රුපියල් 25යි ප්ලේන් ආප්ප. පේන්න අප 25යි මේක මේ වෙලේ පුච්චලා දෙන්නේ. එයාලා ගාව ඉතින් මේ පැති වල කිරි ගැන නම් කතා කරන්න ඕනේ පොල් කිරි ගැන නම්. ඔව්. ඇත්තම කිව්වොත් එහෙම ආයි සෝඳෙන් කියන්න පුළුවන් පොල් කිරි හොඳට වැටලා දිනවා කියලා මේ පේනවනේ. ආප්පත් අර නිකන් මේ නෝමල් ආප් වලට වඩා ඇත්තම කිව්වොත් එහෙම අර ගොඩක් ක්වොලිටි ආප්පයක් තියෙන මේකත් ඉතින් මේ වගේ තව තියෙනවා ඉන්දියාප්පනේ. ඔව් ඉන්දියාප්පෙන් බලන්න සම්බෝලත් එක්ක ඉන්දියාප්ප 10ක් ආවේ රුපියල් 70යි. මේක රුපියල් 70යි. පොල් සම්බෝලයි ඉන්දියාප්පයි. රතු ඉන්දියාප්ප තියෙනවා සුදු ඉන්දියාප්ප තියෙනවා ඔයාලට. කැමති දෙයක් ඉතින් මේක අර සාමාන්‍යයෙන් සම්බෝලය හොදිත් එක්ක කවිය රුපියල් 100 වෙන්නේ. හොදිත් ඇඩ් වුණාට පස්සේ රුපියල් 100යි. ඒත් ලාභයිනේ ඒත් දෙන්නේ. ලාභයි ඉතින් මෙහෙමයි ඉතින් අර මේක ආතල් එකට කන්නේ නෙකට පොල් සම්බෝලයි ඉන්දියාප්පයි ඇති. ඇති. නමුත් අර බඩගින්නට කන කෙනෙක්ට රුපියල් 100ට ඔයාලට පුළුවන් මේ ඉන්දියාප්ප 10යි පොල් සම්බෝලයි හොද්දයි එක්ක ඉතින් රුපියල් 100යි වෙන්නේ. ඉතින් මෙන්න කවිය සුදු ඉන්දියාප්ප. සුදු එක මේ රතු එක. ඉතින් අර මෙතන ඇවිල්ලා ඇත්තටම කිව්වොත් එහෙම අර මං කිව්වේ ඒකයි මේ මෙතෙන්ට ඇවිල්ලා ට්‍රැවල් කරලා කන්න. ඒක ආතල් එක වෙනම ලොකු ලොකු තැන්වල ගියත් එතෙන් තියෙන මේවා පොඩි පොඩි තැන්වල තවත් තියෙන මේවා. ඒක හැබැයි අනිත් රසයි එකම- ක්වොලිටි එක කියන එකේ ලොකු වෙනසක් ලොකු වෙනසක් තියෙනවා. අනිත් එක තමයි ඉතින් ට්‍රැවල් කරලා කන්න ආසයට ආශා අනිවාර්යයෙන්. ඇවිල්ලා කන්න. ඔන්න තියෙනවා. අපි ඉතින් අපි බලමු මේක රසවල් වල තාම රහ බැලුවේ නෑ. එහෙනම් ගයිස් ඔව්. අපිට රස රහ බලන්න පොඩි වෙලාවක් දෙන්න. විනාඩියක්. කියන එක. ඉතින් අපි අරගෙන ආශා කමු. වැඩි වෙලා ගන්න දැන් ගන්න නෑ. කවිය. රයිට් මොනවද ගන්නේ? අපි අපි රෝලස් ඉන්දියාප් එකක් කමු. පස්සේ අපි නූල්ස් එක ඊළඟට කමු. රයිට්. මම රතු ඉන්දියාප් වලට පොඩ්ඩක් ඉන්දියාප්ප අපි කැමතියි. දෙන්නම එකක් කමු කවිය. හරි. ගොඩක් කන්න නෑ බෑනේ. ඉතින් අපි මේ ඉන්දියාප් ජාති දෙක කොහොමද කියලා බලමුකෝ. වෙනසනේ. ඕ රයිට්. හරි. ඔන්න එන. අපි එහෙනම් කාලා බලන්න හදන්නේ පොල් සම්බෝලත් එක්ක මම පොඩ රතු ඉන්දියාප් වලට ආසයි. රයිට් ඔන්න මේක තමයි ඉන්දියාප් එක පොඩ්ඩක් ලයිටින් මදි වෙන්න පුළුවන් ආශා. මොකද අද පොඩ්ඩක් නයිට් එක වැඩි වුණා. අපිට ලයිට් නෑ. අද අපේ කැමරාමන් නෑ. අද අපි ඉන්නේ ඔව්. අපේ මේන් කැමරාමන් ගිහලා ගයිස් ට්‍රිප් එකක් අපි දාලා. ඉතින් එයාට අපි සැපේ ඉන්න කියලා අපි මතක් කරනවා. ඔන්න මමත් කනවා සුදු ඉන්දියාප්පය. උබරි ගයිස්. ඉන්දියාප් සොෆ්ට් ආශා. තේරෙනවද? ඒ කියන්නේ මේ අර නියම පදමෙන් ආපු ඉන්දියාප්ප අර බෝලෙත් මරු 750ට ආදන්න ඕන ඉන්දියාප්පේ රුපියල් 30ට විකුණනවා වගේ නෙමෙයි. ලවර ටෙම්පරාදු වගේ කෙලින්ම. ඉන්න නීවටම තියෙන සම්බෝලේ. ඔරිජිනල් රුපියල් 30 ඉන්දියාප්ප වගේම තියෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් නෑ 30 නෙමෙයි. ඇත්තටම මේ නෙමෙයි මං කියන්නේ. දැන් අර වෙන තැන්වල විකුණනවානේ අර 750 726 ඉන්දියාප්ප විතර විකුණනවානේ ආශානේ. රුපියල් 5යි 6යි කියලා. ඒ වගේ නෙමෙයි හොඳ ගණකම් ඉන්දියාප්පයක්. මං කිව්වේ ඒකයි පොල් සම්බෝලත් එක්ක කාලා බලන්න කියලා. ඔය පොල්සම නියමයි. හොඳට ටෙම්පරාදු දාලා කරප් මේ කලපින්චරහ එහෙම මරුවට දිනනවා. ඔව් පොල් සම්බෝලියක් ඕගොල්ලන්ට ඔන්න ඉල්ල ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එහෙම උලන්නේ නැහැ. උපරි එක ටෙම්පරාදුවක් ගාලා උපරිට තියෙනවා. රයිට් අපි යමු. ඊගාවට මෙන්න නූඩ්ලස් එක කවියට දෙන ඕපන් කරන්න. ඔක තියන්න පැත්තෙන්. ඕනේ අපි අතින් කමුනේ. අපි සාමාන්‍ය හැන්දි වලින් කාලා පුරුදු මිනිස්සුනේ මේ. රයිට්. මෙන්න මේ 120යි. විතර භාගයක් එනවා. ඉස්සර ටිකක් මීට නේද? මේක නම් පොඩ්ඩක් අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද බලන්න රුපියල් 120ට මේ වගේ නූඩ්ල්ස් පෝෂන් එකක් කියන්නේ අද කාලේ ඇත්තටම මාර වටිනවා. මේක එක්කෙනෙක්ට කන්න අමාරුයි. ඇත්තටම බොරු කියන්න ඕනේ නෑ නේ කවිය. නෑ මේක තමයි අපිට ටාගට් කරේ ඇත්තටම මෙතන මේකයි විතර භාගයකුත් දාලා කවිය මෙහෙම ඉතින් දෙනවා කියන්නේ නේ. මේකයි ඉන්දියාප්පයි තමයි අපි ඇත්තටම මේන්ලි මෙතන ෆෝකස් කරේ. මොකද මේගොල්ලොන්ගේ ගොඩාක් මේ ෆාස්ට් මූවින් අයිටම් දෙක තමයි ඒ දෙක. අනිවාර්යයෙන්. ඉතින් මේ මීට මාස 3-4කට විතර උඩදී බිත්තරයක් සම්පූර්ණයෙන් තිබිලා තියෙනවා මේකේ. අමාරුයි. දැන් දෙන්න අමාරුයි. විතර මිල උද්දාන්නට වඩා වෙනස් ගයිස්. මොකද අද 20ට තියෙන විතර එක පාට්ටේට 60යි 70යි. ඒ හින්දා අමාරුයි. ඉතින් කුකුළුන්වත් ගන්න නැති කිකිලියවත් ගන්න නැති ඩිමාන්ඩ් එක. ඩිමාන්ඩ් එක බිත්තර වලට ගන්නවා. ඉතින් ඒ හින්දා අපි රයිට් අපි කාලා බලමු. ඔයාලට මේ ಜಾති දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. පොල් සම්බෝල තියෙනවා. ලුණු මිරිස් තියෙනවා. කැමති එකක් ගන්න පුළුවන්. අපි අපි බලමු වැඩිම සෙට් වෙන්නේ මොකක්ද සෙට් වෙන්න මොකද කියලා ඒකයි දෙකම ගත්තේ. රයිට්. මොකද අපිට එහෙම එක්ස්පීරියන්ස් එකක් නැති නිසා. ඔව්. රයිට් මම පොල් සම්බෝල් එකක් කාලා බලන්නම් ඉස්සෙල්ලා. ටෙම්පරාදු වෙච්ච නූඩ්ල්ස් එකක් කියලා පේනවා හොඳට ඔයිලි ගතියට. රයිට්. තියෙනවා ඒක. ඔන්න අලා මේ මුකුත් නැතුව කන්න. අමුවෙන් කටක් කාලා බලන්න ඔයා අමුවෙන් ගන්න ගන්න. තියාගෙන අමුවෙන් කන්නකො. ලොකුවට කන්න බෑ අද ඇත්තටම. එහෙනම් කිසි දෙයක් ඕනේ නැහැ අමුවෙන් කන්න පුළුවන්.
මේ නූල්ස් එක. අමුවෙන් ඒ ටෙම්පරාදු රස නිකන් වෙනම එකක් ඈ. ඒක අමුතුම රහක්. වව්. මං කිව්වේ ඒකයි පොල් සම්බෝලනම් මනම් දාන්න එපා. අර ටික වෙලාවක් ඒක හපනකොට වෙනම ගතියකට එනවා නූඩල්ස් එක. ඒක මරු. මං ඔයාලට කියන්නම්. ඒ කියන්නේ අර කවදාවත් කොහොමවත් අපි කාපු නැති අමුතු රහක් තියෙන ඒ නූඩල්ස් එකේ ටෙම්පරාදු තමයි සීක්‍රට් එක. ටෙම්පරාදු මං ඔයාලට කියන්න ලුණු මිරිස්ද පොල් සම්බෝලද මැච් වෙන්නේ කියලා. දැන් මම ලුණු මිරිස් එක කඩක් කෑවා. ඇත්තටම ගයිස් මොකුත් නැතුව බිත්තරේ අනාගෙන ලෙසට කන්න පුළුවන්. ඒක කහයි ඉතින් මාර මාතල්ල. කන්න පොඩ්ඩක් කැස්ස වෙන සීන් එකක් තියෙනවා ඒක. ගයිස් අපි කන්න ඕනේ ගයිස් ඒක නම් මරු. ලුණු මිරිස් සහ පොල් සම්බෝල දෙක අන්තර්ගත කරාට පස්සේ මේකේ අර නිකන් අර අන්තරයේ බඩට ගයිස් අර කිරි කන්න රිඩා වගේ සීන් අන්න ඒ වගේ එකක් තියෙන්නේ. ආවා. බෑ බෑ කිව්වට නිකන් කන්න පුළුවන්. කන්න ආසාවක් ඔයාලට මේකට සුපිරියට මැච් වෙන ජාතිය තමයි ලුණු මිරිස්. රයිට්? ලුණු චුට්ටක් එක්ක කාලා බලන්න එක වෙනම එකක්. නෑ ඇහුවේ ලුණු මිරිස්ද පොල් සම්බෝලද කියලා ඇහුවේ ඒකයි. හරි? රයිට්. වාව්. ලුණු මිරිස් පොඩක් දාන්න කන්නෝ. කවිය කියන හින්දා දාලා බලන්න පොඩ්ඩක්. මේක අයින් කරමු. මේවා ඉතින් මේ රස වැඩි වෙන්න දාන දේවල්. ඔව්. සුවඳ කාරක. ඔව් සුවඳ කාරක. මොනවද ඒකට කියන්නේ? රම්පේ. ඔය මදි ලුණු මිරිස් චුට්ටක් දාන්න ඕනේ ඒක. එන වෙනවා. හරි දැන් මේ පවුනේ දෙමු අතේ ගා ගන්න ඕනේ නැහැ රයිට්. නීම. කඩක් කාලා බලන්නෝ. කෑව ඇති. ලුණු මිරිස් එක. මේ කඩක් කන්නෝ. රයිට්. ඔන්න ෆස්ට් ටයිම් අසාට කඩක් කවනවා දකින්න ඇති. මොකද මම්මනේ කන්නේ තනියම. සුපිරි. රයිට්. ලුණු මිරිස් එක සුපිරි. හැබැයි මං කියන්නේ නිකන් කන්න. මගේ රෙකමෙන්ඩේෂන් එක නිකන් කන්න. ඔව් බිත්තරෙත් එක්ක කන්න. බිත්තරේ ගෑවෙත් නෑ. දැන් බල පෙළ දින කවය ගොඩක් ගවා බැට් කරගෙන යන්න. රහනත් අපි බැටින් එක ගහන්නෙ නෑනේ. නේ? අනිවාර්යයෙන්. ඒක සුපිරියයි. මේකේ ආශා මේ ඉංග්‍රීසි සුදු ලුණු එහෙම වැටලා තියෙනවා ඒකයි ඈ. හොඳට දාන්න. ඒ රස තමයි එන්නේ. වාව්. නේම. ඒක නේ ගයිස් අපි ගෙදර ගන්න අතරට කෑම එකට අපි දාන්න පුළුවන් අමුතුවෙන් උපරිමයෙන් දාලා දාන්නේ. ඒතර තමයි ඒක රාහ උන්තරම තියෙන්නේ. අන්නේ අර සමහර කඩවල ඒ කරන්නේ ඉතින් බිස්නස් පර්පස් එක මත මිල ගණන් මත ඉතින් ඒවා දාන්න. මේවා අර අඩුවේ. මේවා ඉතින් අම්මගේ අතින් හදන කෑම වගේ තමයි. අනිත් එක මේ ගම්වල මේ වගේ මේවට සෙට් වෙන ගොඩක් රසකාරක සූදාකාරක ස්වභාවික දේවල් ඕන තරම් ඉතින් මේ ගම් ඇතුලේ තියෙනවා. උරුන් දුදා අරවල මේවද? රයිට්. නෝට්ස් ප්ලේට් එක ඉවර කරමු අපි නේ. ඔව්. ඔන්න නම් ගයිස් ඕගොල්ලන්ට පෙරපෙරම ෂෝටිස් එකකුත් කරලා බලන්න කොහොමද ඒකේ රහ කියලා. ඔන්න නේද? හරි ඔන්න එනම් කවිය නූඩල්ස් එකට ඉවර කරා. වෙල් ඉවර කරන්න බෑ සම්පූර්ණ ඉවර කරන්න දන්නේ නෑ රස ඒක ඇත්තටම. රයිට් ඉතින් ඔන්න අපි හරිම අමාරුවෙන් අපි කාලේ ඉවර කරගත්තා මේ වෙනකොට අපි ඉන්දියාප්ප කාලා පෙන්නුවා ඉන්දියාප්ප ඇත්තටම ක්වොලිටි සුපිරි ඊට වඩා මට ක්වොලිටි නූඩල්ස් එක ඇත්තටම කියන්න ඕනේ මොකද ඒක වෙනම රහක් 120 තර නූඩල්ස් පෝෂන් එකක් නා ඉතින් සුපිරි. ඔව් ඉන්දියාප්ප ඉතින් අර තව ඉතින් ඔයාලා 100ට හොද්ද එක්ක ගන්නකොට ඒක වෙනම ක්වොලිටියක් එයි. මං ඉතින් තාම අතේ සුවඳ දෙනවා නූඩල්ස් එකේ ඒ කියන්නේ අර ටෙම්පරාදු සුවඳ ඒක හරි ආසයි ඒක කියන්නේ වෙනම එකක් ඒක අර අපි කන්න ආස එකක් ඒක. ඉතින් නූඩල්ස් එක කාලා බලන්න සුපර්බ් නූඩල්ස් එක. දැන් අපි යමු ආප්පෙකට නේ. ඔව් රුපියල් 25. රයිට් මේක රුපියල් 25 ආප්පෙ මෙන්න. කවියන් කෑල්ලක් ඔව් මට ලුණු මිරිස් චුට්ටකුත් ගන්න ඕනේ ආසක්. හරි. ලුණු මිරිස මත ඒ ලුණු මිරිස මට සුපිරි. එන්න මෙන්න රුපියල් 25 ගයිස් ප්ලේන් ආප්පය. ඔව් රයිට් අපි හරි මට පොඩි කෑල්ලක් තිබ්බා. හරි. ඒත් වශයෙන්ම මේ කාලා බලමු. මාරුයි. හරි මේ වෙලාවත් පොඩ්ඩක් බිසි. ඉතින් අපි මේ ෂොප් එක ඉස්සරහා වැඩේ කරන්නේ. ඉතින් අපි කාලා බලමු මේ ලුණු මිරිස පට්ට. වාව්. මට ආප්පේ රහ ගියා ගන්න බැරි මොකද ලුණු මිරිස රහින්ද. අපි ඉස්සෙල්ලම නිකන් කෑල්ලක් කනන් ආප්ප සමා වෙන්න. මේමයි. වාව්. පොල් කිරි? පොල් කිරි ගෙලින්ම පොල් කිරි දාලා තියෙනවා ඇති වෙන්න ආප්පෙට. අන්න ගයිස් එහෙනම් අපි ආප්පෙටත් වග කිව්වා නිකන් කන්න පුළුවන් ආප්ප. ගාඩ කවියට දෙනවා. නියමයි. ලෝලු රොටිය. රයිට් මෙන්න
රුපියල් 70 ගයිස් මේක. මං කිව්වේ මේක හොඳ thickness එකක් තියෙනවා. එළවලු රොටිය අනිත් ඒවා හරි soft. එළවලු රොටිය හොඳ ලොකු එළවලු රොටියක් තියෙන බලන්න හොඳ ෆිලින් එකක් තියෙනවා කියලා පේනවා ඒක ඇත්තටම. වාව්. guys මේ බලන්න මේ තියෙන ලස්සනට අට කනකොටම මේ ෆිලින් එක සම්පූර්ණ තියෙන්නේ. ඔයාලා පේනවා ඇති. උගුරු නෝ දානවා. මේකනේ. නියමයි. රුපියල් 70ට ගයිස් ඇත්තටම ඒක වාසිය කියලා නම් පේනවනේ. හොඳ එළවලු රොටියක්. ටික කැල්ලක් කාලා බලන්න මම ටෙස්ට් එක බලන්න විතරයි. සුපිරි. මරු. සුපිරි. අර ඩයි එකක් තියෙනවා. ඒ කොච්චර සූලක් එනවද? රසාල කඩේ එකක් තියෙනවා සුපිරි. මරු ඒක ඇත්තටම. ඒකත් නියමයි. අපේ සුපර්. ඒක අපිට හර්ෂ සහෝදරයා කිව්වා ඉතින් ඔව්. කාලා බලලා කිව්වේ ඉතින් අපි හරියටම කියන්න බෑනේ. ඔව්. අනිවාර්යයෙන්. ඉතින් අපි බය නැතුව මෙතන රෙකමන්ඩ් කරනවා ගයිස්. ඕගොල්ලන් ඇත්තටම හොඳ කැම ටිකක් තියෙන පොඩි කඩේ වුණාට මෙතන පොඩි දැන් බඩු ඉවරයි. පොඩි කඩේ වුණාට බඩු ඉවරයි. බඩුත් ඉවරයි. චූටි ස්පේස් එකක් තියෙන ඔයගොල්ලන්ට වාඩි වෙලා කන්න. ඉතින් එක 4-5 දිනකට පුළුවන් උතලේ වාඩි වෙලා කන්න. අන්න ඉතින් මේ හරහා මේ පාරෙන් යන ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම නතර කරලා චුට්ටක් ඇවිල්ලා කාලා බලන්න අපි කියනකොට මේ තැන් වල ඔව් මේක ඇත්තටම මේ ඔයගොල්ලන්ට දැන් සාමාන්‍ය මේ වගේ නයිට් එකකදී පේන්න ලස්සන නියොන් ලයිට් එකක් දාලා ඒක ඒගොල්ලෝ අර හරි ග්‍රාමීය ලස්සන අර අනිවාර්යයෙන්ම. පිළිවෙලකට මේ වැඩි විචූර්ණ දාලා බල්බ් දාලා නටවල නිකන් තොරම්බල් කරලා නැහැ. ඔව්. ලස්සනට පොඩියට හදලා මෙතන හරි අපේ channel එකේ විස්තරෙත් කියන්න ඕ රයිට්. ඉතින් අපි ඒකත් කියන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මේ තැන ගැන මම කිව්වා නිසා මේක ඇත්තටම කාම් ප්ලේස් එකක්. ඇවිල්ලා ඕන කෙනෙක්ට බය නැතුව පරිසරයේ ලස්සන ගමක තියෙන සුන්දර තැන. සුන්දර තැනක් ඉතින් කපල් එකකට නේද? කපල් එකට ඇවිල්ලා ෆැමිලි එකට ඇවිල්ලා මෙතන කන්න පුළුවන්. ඔන්න ඉතින් අපි තියනවා. ඉතින් ඒත් එක්කම තමයි තව පැහැදිලිව කියන්න ඕනේ අපිව මේ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ දේවල් අමතක කරන්න එපා. මේ අපිට හැමදාම කියන්න අමතක වෙන කියලා. අනිත් එක මේ අසත පොඩි දෙයක් මට කියන්න ඕනේ. විශේෂයෙන් අර අපි මම නූල්ස් එක මෙන්ෂන් කරනවා නෙමෙයි. නමුත් මට ඒකට ආසිරිච්චිද මම කියන්නේ. ඒ නූල්ස් එකේ ආශා පෝෂන් එක ගැන කිව්වොත් එහෙම මම නිකමට ඔව්. මම මේ මට හිතට දැනෙන දෙයක්. ඔව්. සාමාන්‍ය ඔයාලා මැගි එකක් කනකොට 135ක් ඔව්. මේ පැකට් එක. වෙනවනේද? ඉතින් සාමාන්‍ය 135ක් විතරනවා මැගි පැකට් එකක්. ඒ 3-4ක් විතර වගේ තියෙනවද මන්ද මේ? නෑ මේක දෙකක විතර පෝෂන් එකක් තියෙනවා. හරිද? ඉතින් සාමාන්‍ය බිත්තර කෑල්ලකුත් එක්ක තියෙනවා කිව්වම තවත් ඇත්තටම කොස්ට් එක ටිකක් වැඩි වෙනවා. විතර නම් අනිවාර්යෙන් තියෙනවා කවිය. දෙයකට වැඩි අනිවාර්යෙන්. ඇත්තටම රසයි. අර අරගේ තියෙන අර දයියක එන්නේ දැන් එළියට. ඉතින් ගයිස් සුපිරි එළවලු රොටියේ කොල්ටියේ මම එළවලු රොටියේ රස දැන් එන්නේ. ඉතින් ඇත්තටම පට රසයි. අපි දැන් දානවා යටින් මේ කඩේ නම්බර් එක. කඩේ නම්බර් එක දානවා. මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ඕගොල්ලෝ එන්න කලින් මොකද ඕපන් ද ක්ලෝස් ද කියලා ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන් කෝල් කරාට පස්සේ. ඔව් මේ වෙනකොට බඩු ඉවරයි. දැන් ඉවරයි. මේ වෙනකොට බඩු ඉවරයි. ගොඩක් රෑ වෙලා ඉන්න එපා ගයිස්. ඔව්. 2 පේනවනේ. 4 5 4 ටයිම් එකේදී පුළුවන් තරම් එන්න. අපි තමයි අවසාන ඇත්තටම අවසාන නෙමෙයි මේ කියලා තියාගත්තේ. ඔව්. බොරු කියන්න ඕනේ නැත්නම් අපිටත් නෑ. මේ අපිටත් නෑ කියලා තියාගත්තේ මොකද අපි මෙතෙන්ට එනවා කිව්වා හින්දා හර්ෂයාව යවුවා කඩාගෙන ඉඳගෙන කලින් යවලා කියලා තියාගත්තේ. ඒ නිසා මේ ටිකත් හම්බුනේ නැත්තම් මේකත් නෑ ඉන්දියාප්පත් පේනවනේ 10 අපි බොහොම අමාරුවෙන් ජාති දෙකෙන් තියාගත්ත ඒකත් ඉල්ලුවා මේ අපි ඉන්න වෙලාවෙ ඇවිල්ලා ඉන්දියාප්ප තියනවාද කියලා. ඉතින් ගයිස් ඒ නිසා අමතක කරන්න එපා කෝල් එකක් දීලා ඉන්න මොකද මේවා කෑම වල රස නිසා අනිවාර්යයෙන් මේ කෑම එක රහ නිසා මේ කෑම එක රස නිසා දන්නේ නැහැ කිනිනෝ පට කාලා කියන්න බෑ. කෑම එක රස නිසා මේ පැත්තට ඉල්ලුම වැඩි මෙතන. ඔයාලටම අපි කියන්නේ ආසාවෙන් ට්‍රැවල් කරලා කන්න ආසයිට අවිල්ලා කන්න. අනිවාර්යයෙන්. යෝජනා චෝදනා තියෙනවා දැන් අපි දානවා අපේ channel එකේ phone number එක අශාගේ number එක මේකට call එකක් දෙන්න නැත්නම් WhatsApp එකක් දාන්න අපේ community එක join වෙන්න. ඉතින් අපිව like කරන්න share කරන්න subscribe කරන්න අමතක කරන්න එපා අනිවාර්යෙන්ම. ඔව්. ඒ වචන ටිකත් එක්ක අද දවසේ අපි පාදුක්කෙන් සමුගන්නවා. ඔව් අද දවසේ අපේ පාදුක්කේ ගමන මෙතනින් අහවර කරලා ගෙදර යන්න හදන බඩවල් ටැංකිය වෙලා තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් එහෙනම් ගිහින් නම් food records with අශාන් කවි. ආදරේ.